මම අද කතා කරන්න යන්නේ කැනේඩියානු ශ්‍රී ලාංකික අපි බොහොම උනන්දු වෙන ලාංකික ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව. අපි මුලින්ම බලමු මොකක්ද මේ ද්විත්ව පුරවැසිභාවය කියන්නේ කියලා. සෑම ස්වෛරී රාජ්‍යයකම මායිම් තුල ජීවත් වෙන පුරවැසියන්ට අයිතිවාසිකමක් තිබෙනවා එම රටේ සම්පත් පරිවර්ජනය කිරීමට. ද්විත්ව පුරවැසිභාවය කියන්නේ රටවල් දෙකක් හෝ වැඩි ගණනක් එම පුද්ගලයා ඔවුන්ගේ පුරවැසියෙකු ලෙස එකවර පිළිගෙන එම රටේ සම්පත් පරිභෝජනය කිරීමට, ඡන්දය ප්‍රකාශ කිරීමට, වැඩ කිරීමට සහ රටවල් දෙකෙහිම ජීවත් වීම වැනි අයිතිවාසිකම් ලබා දීම. සංචාරය කිරීමට, රැකියාවක් කිරීමට සහ ආරක්ෂාව සඳහා ද්විත්ව පුරවැසිභාවයේ ප්‍රයෝජනවත් වුණත් එමගින් සංකීර්ණ බදු බැඳීම්, අනිවාර්ය හමුදා සේවය, කන්සියුලර් සහාය සීමා කිරීම වැනි අපහසුතාවලට ද්විත්ව පුරවැසිභාවයේ ඇති පුද්ගලයාට මුහුණ දීමට සිදුවිය හැකියි. ශ්‍රී ලංකාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමේ බොහෝ රටවල් ඇතුළුව ලොව පුරා රටවල් වලින් 76%කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයින්ට එකවර පුරවැසිභාවයන් දෙකක් හෝ වැඩි ගණනක් දැරීමේ වරප්‍රසාදයට ඉඩ සලසනවා. ඒ වගේම කැනඩාව වගේ ලෝකේ රටවලින් 49%ක් පමණ ද්විත්ව පුරවැසිභාවය නම් වූ වරප්‍රසාදයට ඉඩ ප්‍රස්ථා සලසා දී තිබෙනවා. නමුත් සමහර රටවල ඇති දැඩි නීති රීති හේතුවෙන් පුද්ගලයෙකු ස්වේච්ඡාවෙන් වෙනත් රටක පුරවැසිභාවය ලබා ගන්නේ නම් එම පුද්ගලයාගේ මුල් රටේ පුරවැසිභාවය ස්වයංක්‍රීයව අවලංගු වෙනවා. මෙම රටවල් බොහෝ විට සුවිශේෂී ජාතිකත්වයේ ප්‍රතිපත්තියකට ප්‍රමුඛත්වය දෙන අතර වෙනත් රටක ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය ලබා ගැනීම පළමු පුරවැසිභාවය අත්හැරීමක් ලෙස සලකනවා. උදාහරණයක් ගන්න පුළුවන් චීනය, ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව, බොහෝ ආසියාතික රටවල්, සමහර යුරෝපීය සහ අප්‍රිකානු රටවල්, කියුබාව, වෙනිසියුලා වැනි ඇමරිකානු රටවල් මෙන්ම මැද පෙරදිග බොහෝ රටවල්. ජපානය කිසිවිටකත් ද්විත්ව පුරවැසිභාවය නොදෙන අතර අවුරුදු 22 වන විට තමා කැමති එක් රටක පුරවැසිභාවය තෝරාගත යුතුයි. අපි දැන් බලමු ද්විත්ව පුරවැසිභාවයේ ඇති වාසි සහ අවාසි. ද්විත්ව පුරවැසිභාවයේ වාසි අතරට තමාට වඩාත් පහසු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කර නිදහසේ සංචාරය කිරීම, රටවල් දෙකක වැඩ කිරීමට සහ ජීවත් වීමට ඇති අයිතිය, වඩා හොඳ සෞඛ්‍ය සේවා හෝ අධ්‍යාපනයක් ලබා ගැනීම, විශ්‍රාම ගැනීමට සහ දේපල මිලදී ගැනීමේ හැකියාව වැනි ප්‍රතිලාභ තිබෙනවා. ඒ වගේම පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍ර විරෝධී අනාරක්ෂිත දේශපාලන තත්ත්වයන්ගෙන් බේරීමටත් මෙම ද්විත්ව පුරවැසිභාවය ප්‍රයෝජනවත් වෙනවා. ද්විත්ව පුරවැසිභාවයේ අවාසි පැත්ත බැලුවොත් බදු කිවිසුම මත පදනම්ව ආදායම හෝ දේපල සඳහා ද්විත්ව බදුකරණයේ විභවය, අනිවාර්ය හමුදා සේවයට යාමට සිදුවීම වගේම ඉහළ මට්ටමේ රජයේ හෝ ආරක්ෂක රැකියාව සඳහා සීමාවන්ට මුහුණ දීමට සිදුවීමත් වෙන්න පුළුවන්. අධිකරණ බල ප්‍රදේශ දෙකක සංකීර්ණ, සමහර විට ගැටුම්කාරී නීතිවලට මුහුණ දීමටත් සිදුවෙන්න පුළුවන්. එමෙන්ම සමහර රටවල් තම පුරවැසියෙකු වෙනත් රටක පුරවැසියෙකුද වේ නම් කන්සියුලර් ආරක්ෂාව ලබා දෙන්නේ සීමා සහිතව. මුලින්ම අපි බලමු ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය අදාළ වන්නේ කාටද කියලා. 1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අවසන් වූ පුද්ගලයෙකුට හෝ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අවසන් වීමට ඉඩ ඇති පුද්ගලයෙකුටයි මෙම ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය අදාළ වන්නේ. නැවත ආරම්භ කිරීම, රිසම්ෂන්, වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නතර වූ පසු එම නැති වූ පුරවැසිභාවය නැවත ලබා ගැනීමට කැමැති පුද්ගලයෙකුට අදාළව එම පුරවැසි පනතේ 19.2 වගන්තිය මගින් විධිවිධාන සලසා තිබෙනවා. රඳවා ගැනීම, රිටෙන්ෂන්, එම පුරවැසි පනතේ 19.3 වගන්තිය මගින් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය රඳවාගෙනම වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීමට කැමැති පුද්ගලයෙකුට අදාළව විධිවිධාන සලසා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තොරතුරු ඔබට www.immigration.gov.lk වලට ගියාම ලබා ගන්න පුළුවන්. මෙම ලින්ක් එක ඔබගේ පහසුව සඳහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කර තිබෙනවා. ඔබට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට නම් පහත කාණ්ඩ 7න් එකකට හෝ ඔබ අයිති විය යුතුයි. 1. වයස අවුරුදු 55 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වීම. 2. අවම වශයෙන් කැනඩාවේ වසරක ඩිප්ලෝමාවක් හෝ ඕනෑම වෘත්තීය සුදුසුකම් අවශ්‍ය අධ්‍යයන සුදුසුකම් සපුරා තිබීම. 3. අවම වශයෙන් ශ්‍රී ලංකාවේ රුපියල් මිලියන 2.5ක් වටිනා වත්කම් නිශ්චල දේපල හිමිවීම.
4. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ඕනෑම වාණිජ බැංකුවක අවම වශයෙන් වසර 3ක කාලයක් සඳහා රුපියල් මිලියන 2.5ක ස්ථාවර තැන්පතුවක් තිබීම. 5. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ඕනෑම වාණිජ බැංකුවක අනේවාසික විදේශ මුදල් ගෙනුම NRFC, නේවාසික විදේශ මුදල් ගෙනුම RFC හෝ ජ්‍යෙෂ්ඨ විදේශ ආයෝජන තැන්පතු ගෙනුම SFIDA යටතේ අවම වශයෙන් වසර 3ක කාලයක් සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 25000ක ස්ථාවර තැන්පතුවක් තිබීම. 6. භාණ්ඩාගාර බැඳුම් කර හෝ ආරක්ෂක ආයෝජන ගිණුම යටතේ අවම වශයෙන් වසර 3ක කාලයක් සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 25000ක ආයෝජනයක් තිබීම. 7. ප්‍රධාන අයදුම්කරුගේ කලත්‍රයා වීම හෝ වයස අවුරුදු 22කට අඩු අවිවාහක දරුවෙකු වීම. මෙම කාණ්ඩ 7න් එකකින් හෝ ඔබ සුසුකම් ලබා ඔබට අනුමැති ලිපිය ලැබුණු පසුයි පාසඳන් ගාස්තු ගෙවිය යුත්තේ. ප්‍රධාන අයදුම්කරු ඇමරිකානු ඩොලර් 2000යි. අයදුම්කරුගේ කලත්‍රයා ඇමරිකානු ඩොලර් 500යි. අවුරුදු 22කට අඩු අවිවාහක දරුවෙකුට ඇමරිකානු ඩොලර් 500යි. දැන් අපි ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයට කැනඩාවේදී මුහුණ දීමට ඇති ප්‍රශ්න ගැන බලමු. 1. අයදුම්කරුවන්ට මුහුණ දීමට සිදු ඇති ප්‍රධානම ප්‍රශ්නය වනුයේ දැනට මෙම ද්විත්ව පුරවැසිභාව ක්‍රියාවලිය සඳහා ගනු ලබන ඉතා දීර්ඝ කාලයයි. සංචාරක හෝ ව්‍යාපාර සැලසුම් කරන අයදුම්කරුවන්ට මෙම ප්‍රමාද වීම හේතුවෙන් අවිනිශ්චිතතාවයක් ඇතිවීම සිදු වෙනවා. 2. ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට කැමති අවුරුදු 55ට අඩු අය සඳහා කැනඩාවේ අධ්‍යාපනය ලැබීම සුසුකමක් වන පසුබිම යටතේ කන්සියුල කාර්යාලයේ කොන්දේසියක් වන මෙම අධ්‍යාපන සහතික නීතිඥයෙකුට ගාස්තුවක් ගෙවා සහතික කළ යුතු වීම අයදුම්කරුවන් අපහසුතාවයට පත් කරන කරුණක් වී තිබෙනවා. ඊටත් එහා ගියාම එම නීතිඥයා ලියාපදිංචි අයෙකු බව සහතික කර ගැනීමටද තවත් මුදලක් ගෙවිය යුතු වීම අයදුම්කරුවන්ගේ කනගාටුවට කරුණක් වී තිබෙනවා. ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේ කාර්යාවලිය සඳහා ඇමරිකානු ඩොලර් 2000ක ගාස්තුවක් අය කරගන්නා ශ්‍රී ලංකා රජය අයදුම්කරුවන් ලවා මෙවැනි අමතර මුදල් වැය කරවීම සාධාරණ දැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. මේට ශ්‍රී ලාංකික රජය මගින් යාන්ත්‍රණයක් දියත් කිරීමෙන් මෙම අනවශ්‍ය මුදල් වැය කිරීම වළක්වා ගන්න පුළුවන්. 3. බොහෝ අවස්ථාවලදී බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන හේතුවෙන් බොහෝ අයදුම්කරුවන් තම අයදුම්පත් පිළිබඳ යාවත් කාලීන කිරීම ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. 4. රුපියල් මිලියන 2.5ක ස්ථාවර තැන්පතුවක් භාණ්ඩාගාර බැඳුම් කරවල ඇමරිකානු ඩොලර් 25000ක ආයෝජනයක් හෝ එහා සමාන ඉහළ වටිනාකමක් ඇති තැන්පතුවක් වැනි ඉහළ මුල්‍ය අවශ්‍යතා සපුරාලීම වයස 55ට අඩු බොහෝ අයදුම්කරුවන්ට බරපතල ප්‍රශ්නයක්. සියලුම විදේශීය ලේඛන කන්සියුලේට් ජෙනරල් විසින් සහතික කළ යුතු වීම සහ ලියකියවිලි සහතික කිරීම සඳහා ඇති දැඩි ප්‍රතිපත්තිද අයදුම්කරුවන්ට අපහසුතාවයට පත් කරන තවත් කරුණක්. 6. සමහර අවස්ථාවලදී අයදුම්කරුවන් විදේශයන්හි ජීවත් වුවද ඔවුන්ගේ සහතික ලබා ගැනීම සඳහා මෙන්ම මුල්‍ය අවශ්‍යතා සපුරාලීමට බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා ඔවුන් භෞතිකව ශ්‍රී ලංකාවේ සිටිය යුතු වීම හේතුවෙන් අයදුම්කරුවන් ඉතාමත් අපහසුතාවයන්ට පත් වෙනවා. මෙම වීඩියෝයේ අරමුණ වනුයේ ද්විත්ව පුරවැසිභාව කාර්යාවලිය කාර්යක්ෂම කර ගැනීමට නව රජයේ අවධානය යොමු කරවා ගැනීමයි. නැවතත් වීඩියෝවකින් හමු වනතුරු ඔබට ආයුබෝවන්. Sweet